Veo 3 එකේ අලුත්ම අප්ඩේට් එකෙන් පස්සේ AI වීඩියෝ සහ AI ඉමේජ් ජෙනරේට් කරන විදිහ අද ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් guys ඔයාලා මේ වෙනකොටත් දන්නවා ඇති Veo 3.1 එක අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ Veo 3.1 එකේ අලුතෙන් ඇවිල්ලා තියෙන ෆීචර්ස් මොනවද සහ මේ ෆීචර්ස් යූස් කළා කොහොමද superior AI photos AI videos generate කරගන්නේ කියලා. ඉතින් මේකේ ෆීචර්ස් ගොඩාක් අපිට මේ Veo 3 එකේ ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලා අද වීඩියෝ එක skip නොකර බලාගෙන හිටියොත් ඔයාලට මම මේ ෆීචර්ස් හැම එකක්ම එකින් එක කියලා දෙනවා. මෙන්න මේ විදිහට new project එකට යන් පස්සේ ඔයාලට මෙතනින්ම බලා ගන්න පුළුවන් ටිකක් confuse වෙන විදිහේ වෙනසක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙතන දාලා තියෙනවා මොන්ට් එක දෙන්න තැන ඊළඟට ප්ලස් මාර්ක් එක තියෙනවා ඊළඟට ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපිට අලුතෙන් ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි මෙන්න මෙතෙන්ට ගියන් පස්සේ මෙන්න මේ විදිහට nano banana 2 කියන එක ක්ලික් කරන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් images video කියලා columns දෙකක් තියෙනවා. ඊට යටින් rectangle portrait කියලා මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඔයාලට යටින් බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ 1 2 3 කියලා මෙන්න මේ වගේ 1 2 3 4 කියලා මේ වගේ columns හතරක් දීලා තියෙනවා. ඉතින් මේ columns වලින් එන්නේ අපිට මේකේ හතර දැම්මොත් පුළුවන් මේ AI video sample හතරක් generate කරගන්න. image මේ වලට මේකේ හතර දැම්මොත් පුළුවන් photo sample හතරක් generate කරගන්න. ඉතින් අන්න ඒ වගේ samples කීපයක් generate කරගන්න තමයි මෙන්න මේ වගේ කොටස් හතරක් දීලා තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට තනි එකක්ම generate කරගන්න පුළුවන්. එහෙම නැත්නම් samples තුනක් නැත්නම් හතරක් මෙන්න මේ විදිහට generate කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ image කියන එකෙත් ඒ විදිහට පුළුවන්. video කියන එකෙත් ඒ විදිහට පුළුවන්. ඉතින් මේකෙත් මේ අපි video කියන කොටසට ගියන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ වගේ ingredients ඊළඟට portrait ඊට පස්සේ landscape වගේ ඒවා බලා ගන්න පුළුවන්. ඉතින් මම අද ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ මේ අලුත්ම අප්ඩේට් එකේ තියෙන අලුත්ම features use කරලා images generate කරගන්න කොහොමද Veo 3 එකෙන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි මුලින්ම images තමයි generate කරගන්න යන්නේ. ඉතින් මම මෙන්න මේ වගේ මෙතනින් මට ඕන samples ගන්න select කරගන්නවා. මෙතන මුලින්ම දාන්නේ landscape size එකෙන් තමයි මට images ඕනේ. ඉතින් මම landscape කියලා දාගන්න. ඊළඟට මට samples හතරක් ඕනේ. කියන්නේ ඊට පස්සේ මෙතනින් අපි nano banana pro කියන එක select කරගන්න ඕන. මොකද nano banana 2 එකේ සාමාන්‍ය 1K resolution වගේ එන්නේ. ඉතින් nano banana pro තමයි මේකට හොඳම. ඉතින් ඔයාලට අනිත් ඒවා try කරලා බලන්න පුළුවන්. මෙතන තියෙනවා බය වෙන්න එපා. මේකේ credits ගන්න නැහැ. මේක credits free තමයි අපිට images generate කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ settings ටික හදාගත්තන් පස්සේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට මේ වගේ දැන් samples හතරක් නේ අපි ඉල්ලලා තියෙන්නේ. එතකොට මේ samples හතරට අපි දීලා තියෙන prompt එක අනුව වෙනස් විදිහේ AI videos නැත්නම් අපි photos නම් හදන්න දීලා තියෙන photos එහෙම නැත්නම් videos නම් video sample හතරක් එනවා. එතකොට මේ sample හතරෙන් කැමති එක තෝරගෙන පිට ඒකේ download කරගන්න නැත්නම් මෙතනින් edit කරගන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මගේ තිබ්බ මේ photo එකකට කියන්නේ image එකට දාලා prompt එකක් මම මෙතෙන්ට දෙනවා. දුන්නාන් පස්සේ වලට පේනවා ඇති samples හතරක් වෙන වෙනම generate වෙනවා. ඉතින් ඔයාලා කලින් Veo 3 වල නම් අපිට මේක බලා ගන්න තිබුණේ නැහැ. ඉතින් මේක අලුත් feature එකක්. ඒක ගොඩක් වටිනවා. ඔයාලට මේක generate වෙලා ඉවරුණාන් පස්සේ තේරෙයි මේ samples හතර එකම ඒවා නෙමෙයි. කියන්නේ අපි දීලා තියෙන prompt එකට අනුව එයා එක එක විදියට generate කරනවා. ඉතින් මම දැන් මෙතන prompt එක දුන්නේ girl කෙනෙක් මේ වගේ ගේමින් චෙයාර් එකක ඉඳගෙන ඉන්නවා කැමරා එක දිහා බලාගෙන ස්ටුඩියෝ එකක. ඉතින් වලට පේනවා ඇති මේ වගේ samples හතරක්. ඉතින් මේකේ එක එක ගර්ල්ස්ලා එක එක ඇඳුම් ඇඳගෙන එක එක විදිහේ ස්ටුඩියෝස් වල ඉන්නවා. ඒක බලා ගන්න පුළුවන්. ඉතින් ඒතකොට මේ වගේ samples හතරක් ලැබිලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට හොඳයි කියලා හිතෙන sample එක මේ download කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ මෙතන right click කරලා ඉතින් මේ වගේ samples තියෙනවා. ඉතින් මෙතනින් අපිට පුළුවන් කැමති sample එක select කරගෙන මෙන්න මේ විදිහට අවශ්‍ය නම් download කරගන්න කලින් මෙතනින් edit කරන්නත්. ඉතින් ඒකත් අලුත් feature එකක්. ඒ වගේම තමයි ඔයාලට පේන්නේ ඉතින් මෙතන වම් පැත්තේ මෙන්න මේ වගේ තව පොඩි features තුනක් ලැබිලා තියෙනවා. ඉතින් පළවෙනි එක ගත්තොත් පළවෙනි එකේ තියෙන crop කරන්න. ඉතින් මේකේ මෙන්න මේ වගේ landscape crop කරන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය නම් මේ විදිහට landscape crop කරලා මෙතනින් cancel කරන්න පුළුවන්. ඕනේ නැත්නම් එහෙම නැත්නම් ඕකේ දීලා ඒක කරන්න පුළුවන්. ඊළඟට මෙතන portrait විදිහට crop කරගන්න පුළුවන් මේ image එකේ. ඊළඟට මෙතන ගියාම මෙතනින් පුළුවන් අපිට 1 by 1
මේ සයිස් එකට 1:1 සයිස් එකට මේ සමචතුරස්‍රාකාර හැඩයට ක්‍රොප් කරගන්නත්. ඉතින් ඊළඟට අපිට ෆ්‍රී සයිස් ක්‍රොප් කරගන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ෆ්‍රීලි අපිට ඕන විදියට ක්‍රොප් කරගන්නත් පුළුවන්. ඉතින් ඒකත් ගොඩක් වටින ෆීචර් එකක්. ඩවුන්ලෝඩ් කරගෙන ක්‍රොප් කරනවට වඩා ඩවුන්ලෝඩ් කරන කලින්ම ක්‍රොප් කරගන්න. ඉතින් ඊළඟට මේ යටම තියෙන ෆීචර් එකෙන් අපිට පුළුවන් මේ වගේ ඕන දෙයක් ඇඳගන්න. ඉතින් මේක අපිට කැමති කලර් එකක් යොදා ගන්න පුළුවන්. ඉතින් මම රතු පාට අරන් තියෙන්නේ. ඉතින් මෙතනින් අපිට මේ අඳිනේ ඉරේ සයිස් එක මෙන්න මේ වගේ ලයින් එකේ ඝනකම වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට එතනින් අපිට පුළුවන් මේ උඩ මැදින් තියෙන ඔප්ෂන් එකේ මෙන්න මේ T අකුර තියෙන ඔප්ෂන් එකෙන් මෙතන ටයිප් කරගන්නත්. ඉතින් මෙතනත් අපිට මේ අකුරු වල සයිස් එක, අකුරු වල ඝනකම, අකුරු වල කලර් එක වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ විදිහට ටයිප් කරලා පෙන්නුවත් මේ වගේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේක ගොඩක්ම වටින්නේ ඔයා AI වීඩියෝ සම්බන්ධ YouTube channel එකක් ගන්නවා නම් එතකොට ඔයා AI වලින්ම නම් thumbnails උත් හදන්නේ. ඒ වගේ දේවල් වල ටයිප් කරගන්නකොට ඔයාට මෙතනින්ම ටයිප් කරලා මේ thumbnail එක හදලාම download කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් මේ වගේ කොටු ගහන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම මේ කොටු වල ඝනකම් වැඩි කරන්නත් පුළුවන්. මේ px කියන එක වැඩි කරලා. ඉතින් මේක රතු විතරක් නෙමෙයි කලර්ස් කීපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ටිකක් එතනත් අපිට ලැබිලා තියෙනවා. ඊළඟට මේකේ සුපිරිම tool එක තියෙන්නේ වෙන කොතනවත් නෙමෙයි මෙන්න මේ මැද. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් box and lasso කියලා මෙන්න මේ වගේ මේ box එක වගේ එක select කරාම මේ features දෙකක් එනවා. ඉතින් මට මේක වැදගත් වෙන්නේ lasso tool එක. ඉතින් මෙන්න මේ වගේ මම lasso tool එක මේ select කරලා මෙන්න මේ වගේ මම මෙයා ඇඳුම select කරගන්නවා. මේ වගේ ඇඳුම crop කරගෙන මේ වගේ ඇඳගෙන යනවා. ඉතින් මෙන්න මේ වගේ ගත්තන් පස්සේ වලට පේනවා ඇති ඇඳුම වෙන් වෙලා පේනවා. ඉතින් මෙන්න මේ ආවන් පස්සේ අපිට පුළුවන් මෙතනින් ටයිප් කරලා දෙන්න එක්ක මේ ඇඳුමක් දාන්න හරි නැත්නම් අපිට මේ ඇඳුමේ පාට වෙනස් කරගන්න හරි. ඉතින් මම මෙතන දුන්නේ මේ ඇඳුමේ පාට yellow color එකට වෙනස් කරගන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ දීලා අපි සබ්මිට් කරාම ඔන්න ඔය විදිහට අපිට මේ බලා ගන්න පුළුවන්. මම කියපු විදිහටම ඒ කියන්නේ කලින් තිබ්බ අවුට්ෆිට් එකම තමයි, වෙනසක් නැහැ. ඉතින් නමුත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන් අල එක විතරක් මෙයා වෙනස් කරලා දීලා තිනවා බොහොම ලස්සනට. ඉතින් මෙන්න මේ වගේ අපිට මේක ලස්සනට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයාලට තේරෙනවා ඇති කොච්චර ලේසියෙන් අලුත් ෆීචර්ස් අපිට ඇඩ් වෙලා තියෙනවද VO3 එකට, කොච්චර ලේසියෙන් මේකේ මේ වීඩියෝස් ෆොටෝස් ජෙනරේට් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් වීඩියෝස් වලට මීටත් වඩා ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මම ඔයාලට වීඩියෝ හදන විදිය ගැන ඊළඟ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඒක නිසා අනිවාර්යෙන් channel එක subscribe කරලා bell notification all දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like කරලා තියන්න. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. channel එක subscribe කරලා bell notification all දාලා තියාගත්තොත් මම මේකේ මේ වීඩියෝස් edit කරන විදිය ගැන වීඩියෝ එකක් දාපු ගමන්ම VO3 එකෙන් වීඩියෝ ජෙනරේට් කරන විදිය ගැන වීඩියෝ එකක් දාපු ගමන්ම ඔයාගේ ෆෝන් එකට notification එකක් විදියට ලබා ගන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.